දැන් මේ දදත් දැක්ක පක්ෂ සමාජිකත්වය අහෝසි කරලා තියෙනවා. දැන් මම දැක්ක සජබත් පක්ෂ සමාජිකත්වය අහෝසි කරලා තියෙනවා. වැඩි දවසක් නැහැ. ඒගොල්ලන්ගේ පක්ෂවල අත්හිටුවන දවස ජනතාව වැඩි දවසක් නැහැ. ලින්ක් සුදන්ත පේරාදෙණිය හා වොෂින්ටන් විශ්වවිද්‍යාලවලදී සායනිකව හා විද්‍යාත්මකව තහවුරු කර ඇත. අපි හැමදාම කිව්වා හොරුන්ට හොරු කියලා කිව්ව බය නැතුව. අපිට පුළුවන්කම තිබුණා හොරාගේ මූණට හොරා කියලා කියන්න. අපි හොරු නොවන නිසා. නිසා අපි එදත් කිව්වා මේ රටේ හොරුන්ට දඬුවම් දෙන පාලනයක් හැදෙනවා නම් යන් කිසිවක් නෙවෙයි ජාතික ජනබලයේ ආණ්ඩුව පාලනයයි. මේ කඳවුරේ විතරයි වංචනික දූෂිතව නැති අදූෂිත දේශපාලන ව්‍යාපාරය. නිසා අද දවසේ කවුරු කොහේ මන් දැක්ක කියන මහත්තුරු උපනගරාධිපති වෙලා ඉන්නවලු දූෂිතයෝ. ඔව් ඕගොල්ලන්ට පුළුවන්. දැන් මන් දැක්ක තව මහත්තයෙක් ඉන්න මොකද ලක්ෂ 15ක් දුකද කප්පමක් දුන්නලු. ඉතින් මේ පාර්ලිමේන්තුවේ කියන්නේ නැතුව ගිහිලා දාන්නකෝ අල්ලස් කොමිසමේ පැමිණිල්ලක්. ඉන්නවනේ අල්ලස් කොමිසමේ හොඳ මහත්තුරු ටිකක්. කිසි ભેදයක් නැතුව පක්ෂ ભેදයක් නැතුව ආණ්ඩුද විපක්ෂද නැතුව අල්ලස් වංචා දූෂණට රේව ක්‍රියාත්මක වන. ඉතින් දාන්නකෝ. ක්‍රියාත්මක වෙන අපි මැදිහත් වෙන්නම් කොයිව ක්‍රියාත්මක කරන්න. අපි කවුරු හරි අපේ කවුරු හරි අල්ලස් දීලා මන්ත්‍රීවරු බිලිබා ගන්න අරන් තියෙනවනම් එහෙම කතා කරන්න. ඉතින් ඒ නිසා අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඊයේ සංවාදයක් තිබුණා. එක වචනයක් කතා කරාද? නෑ. ඇයි කතා කරන්න බෑ. එදා කෙහෙලිය අද ගියේ නැද්ද දන්නේ කට්ටිය කෙහෙලිය බලන්න. මේ නාමල් කෙහෙලිය බලන්න ගිහිල්ලා දන්නේ නේද මාදුගුඩ මන්ත්‍රී. ගිය ආණ්ඩු කාලේ ඔය නාමල් රාජපක්ෂලා එයා පැත්තේ හිටපු කවුද කළුතර මන්ත්‍රී අපේ රෝහිතලා අද සමහර එළියේ ඉඳගෙන අද පාර්ලිමේන්තුවේ නැති මාධ්‍ය සාකච්ඡා තියෙන මහත්තුරු එදා සජබ විශ්වාස භංග ගෙනාපු වෙලාවේ විශ්වාස භංගෙට අතයිස්සුවා. කෙහෙලියව ආරක්ෂා කරන්න. එහෙම කරපු අය තමයි අද මේ සුදන වගේ කතා කරමින් ඉන්නේ. අද ඒ ගැන එක වචනයක් කතා කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි නඩු දැම්මේ කවුද කියන එක වඩන්න නඩු අහන්නේ කවුද? දඬුවම් කර ඕගොල්ලෝ නඩු දාපු අපි දැක්කා 15 19 සජබයි රනිල් සජිත් මෛත්‍රීලගේ ආණ්ඩුව අපි දැක්කා හොරුන්ට දඬුවම් කරන විදිය අපි දැක්කා වංචනිකව ආරක්ෂා කරන විදිය. ඒ නිසා